අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව මාහට පෙන්නුවම මම විශ්මයට පත් වුණා. ඒකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම, කොලෙස්ටරෝල් මට්ටම, ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම සහ ලිපිඩ මට්ටම හොඳටම වැඩි වෙලා තිබුණේ. කොච්චර වැඩි වෙලා තිබුණද කියනවා නම් දී රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කළ යුතුව තිබුණා. මම කලබල වෙලා ඔහුගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි කොහොමද මෙච්චර සීනි වැඩි වුණේ කියලා. ඒක අහලා hina වෙලා මහාචාර්යවරයා තවත් බ්ලඩ් රිපෝට් එකක් බලන්න දුන්නා. ඒකේ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අබයට පහළ බැහැලා තිබුණා. පුදුමයක්. දෙවෙනි රිපෝට් එක අරන් තිබුණේ පළවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ. මේක කොහොමද වුනේ? මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද? මම නැවතත් ඇහුවා. ඔහු කිව්වා මට මගේ ડોක්ටර් ඉක්මනින්ම සීනි අඩු වෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා. මන් මේක සීනි හොඳටම වැඩි වුණොත් විතරක් අවුරුද්දකට ඒක පාරයි කරන්නේ කියලා. ඔහු ඊටාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග බෙදාගත්තා. හැම සතියකම වෙළඳ පොලෙන් වට්ටක්ක මිලදී ගන්න ග්‍රෑම් 100ක් විතර කුඩා කැබලි වලට කපා ගන්න. ඒ ටික වතුර එක්ක බ්ලෙන්ඩර් එකකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඔබට දැන් ලැබෙන්නේ විටමින් බහුල වට්ටක්ක ස්මූති එකක්. උදේ කෑම කන්න විනාඩි 15ක් 20කට කලින් මේක හිස් බඩ බොන්න ඕන. මාසයක් විතර මේ වැඩේ කරලා බලන්න. ප්‍රතිඵලයක් ලැබුණද කියලා බලන්න බොහොම පහසුයි. මේ ප්‍රතිකාරය කරන්න කලින් සහ කළාට පස්සේ බ්ලඩ් චෙක් කරලා බලන්න. අනිවාර්යෙන්ම සීනි සහ කොලෙස්ටරෝල් අඩු වෙලා තියෙවි. මේකේ තියෙන වටිනම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක. මොකද මේක සම්පූර්ණයෙන්ම ස්වභාවික ප්‍රතිකාරයක්. මේ පානීය හදාගනිද්දි කොයම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණිවත් දාන්න එපා. අපේ මහාචාර්යතුමා කෙමිකල් ඉංජිනියර් කෙනෙක්. ඔහු වට්ටක්කවල පෝෂ්‍ය ගුණය සහ අඩම්බු සංවටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුණා. වට්ටක්කවල අඩම්බු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැම්පත් වෙලා තියෙන LDL කොලෙස්ටරෝල් ඉවත් කරලා මුත්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා. ඔහුගේ පුද්ගලික අත්දැකීම් වලට අනුව වට්ටක්ක වලට ධමනි පිරිසිදු කරන්න විතරක් නෙමෙයි අපේ සිරුරට අතිරේක ශක්තියක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා. ඔයාලත් මේ ක්‍රමය අත්හදා බලලා ප්‍රතිඵල කොහොමද කියලා අපිට කමෙන්ට් එකකින් කියන්න. ඔයාලට සුවබර දිවියක් ලැබේවා.